ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ ලෙජන්ඩ්ලගේ අවසන් පුරුක විදියට සැලකෙන ඇන්ජලෝ මැතිව්ස් ලබන මාසයේ ආරම්භ වීමට නියමිත බංග්ලාදේශය සමග ගාල්ලේ පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ටෙස්ට් ක්‍රිකට් පිටිය සමුදීමට තීරණය කරලා තිබෙනවා. ඉතින් මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 118කට ක්‍රීඩා කරලා තිබෙනවා. ලකුණු 8000කට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. ඉතින් ඔහු අද දිනේදී නිල වශයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම් දීලා තිබෙනවා. ඔහු පළවෙනි ටෙස්ට් තරගයෙන් අනතුරුව සමුගන්නවා කියලා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන. ඉතින් ගාල්ලේදී තමයි පැවැත්වෙන්නේ පළවෙනි ටෙස්ට් තරගය. ඉතින් මේ ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව තිබෙනවා. 37 වෙනිදී පසුවන ඇන්ජලෝ මැතිව්ස් කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ පවා දැරුවා. ඉතින් 2016 වසරේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව විසින් හිමි කරගනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයේ යටතේ. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ඇන්ජලෝ මැතිව්ස්ට සුබ පතනවා. අවසන් ටෙස්ට් තරගයේ හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණයකින් අනතුරුව ජයග්‍රාහී මානසිකත්වයකින් සමුගෙන යාමට හැකියාව ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා.